ආයුබෝවන් කිරන් ටීවී වෙතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මුළු ලෝකයේම අනාගතය තීරණය කළ හැකි. අප සියලු දෙනාගේම අවධානය යොමු වී යුතු ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැනයි. මේ මොහොතේ අපේ ලෝකය යුද්ධයේ ගිනි ජාලාවකට මැදි වෙලාද. ඇත්තටම තුන්වැනි ලෝක යුද්ධයක් අපට නොදැනීම ආරම්භ වෙමින් පවතින පාද. රුසියාව සහ යුක්‍රේනිය අතර දිගහැරෙන අනුකම්පා විරහිත යුද්ධය. මැද පෙරදිග ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින දශක ගණනාවක් පැරණි. අලුත් මුහුණුවරක් ගත් ගැටුම සහ දකුණු ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු වන ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින සදාකාලික නොසන්සුන්තා. මේ යුද්ධ තුන හුදෙක් කලාපීය ගැටුමක් පමණක්ද? නැත්නම් මේවා ගෝලීය විනාශයකට, සමහර විට තුන්වෙනි ලෝක යුද්ධයකට මඟ පින්වන භයානක පෙර නිමිතිද? මේ යුද්ධය කිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද? ඒවා ලෝකයේ වූ දේශපාලනික බලතුලනයට බලපාන්නේ කෙසේද? මේ ගැටුම්වලට අමතරව මානව වර්ගයාගේ අනාගතය ගැන කියවෙන අනාවැකි සහ ඒවායේ විශ්වාසනීයත්වය ගැනත් අද අපි ගැඹුරින් සොයා බලනවා. විශේෂයෙන්ම අප ශ්‍රී ලංකාවේ ඉතාමත් පූජනීය ස්ථානයක් වන සිරිපා අඩවියේ වැඩ සිටින ස්වාමින් වහන්සේ නමක් 2030 වසර පිළිබඳව කරන ලද භයානක අනාවැකියක් ගැනත් අද අපි විශේෂයෙන් සාකච්ඡා කරනවා. මේ යුද්ධවල ඓතිහාසික පසුබිම, ඒවායේ වත්මන් තත්ත්වය, ගෝලීය බලපෑම සහ අනාගතය පිළිබඳව අපි සූදානම් විය යුතු ආකාරය විශ්ලේෂණය කිරීමට කිරන් ටීවී සමග එකතු වන්න. අපි මුලින්ම අවධානය යොමු කරමු යුරෝපයේ හදවතේ ඇවිලෙන රුසියානු යුක්‍රේන යුද්ධය වෙත. මේ යුද්ධය ආරම්භ වූයේ 2022 පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රමණයෙන් පමණක් නෙවෙයි. එහි මුල් සිදුවීම 2014 දක්වා දිව යන බව අප මතක තබා ගත යුතුයි. 2014 දී රුසියාව යුක්‍රේනයේ කොටසක් වූ ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳා ගැනීමත්, නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස් ප්‍රදේශවල බෙදුම්වාදී ගැටුම් ආරම්භ වීමත් මේ යුද්ධයේ ආරම්භයේ සයිඩුහන් කළා. රුසියාව ප්‍රකාශ කළේ මේ ගැටුම්වලදී රුසියානු භාෂාව කතා කරන ජනතාව ආරක්ෂා කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි. නේටෝ සංවිධානයේ නැගෙනහිරට, එනම් රුසියාවේ දේශසීමා ආසන්නයට ව්‍යාප්ත වීම තම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවත්ය. 2022 දී පෙබරවාරි 24 වන දින රුසියාව යුක්‍රේනයට එල්ල කළ ආක්‍රමණය ලෝකයේම කම්පනයට පත් කළා. මේ යුද්ධයේ ස්වභාවය අතිශයින්ම සංකීර්ණයි. යුක්‍රේනයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් දැවැන්ත මූල්‍යාධාර, නවීනතම ආයුධ සහ බුද්ධි තොරතුරු ලැබෙනවා. මේ සහයෝගය නිසාම යුද්ධයේ රුසියාව මුලින් අපේක්ෂා කළාට වඩා දරුණු වී තිබෙනවා. මේ යුද්ධය යුරෝපයට පමණක් නොව මුළු ලෝකයටම දැඩි ආර්ථික බලපෑමක් එල්ල කරලා තියෙනවා. රුසියාව ලෝ විශාලතම බලශක්ති සැපයුම්කරුවෙකු වන නිසා රුසියාව තෙල් හා ගෑස් සපනයනයට පනවා ඇති සම්බාධක ගෝලීය බලශක්ති අර්බුදයටද තුඩු දී තිබෙනවා. එමෙන්ම රුසියාව සහ යුක්‍රේනය ලොව ප්‍රධාන පෙළේ ධාන්‍ය අපනයනකරුවන් වීම නිසා ආහාර හිඟය සහ ආහාර මිල ඉහළ යාම ලොව පුරා රටවල්, විශේෂයෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට දැඩි ලෙස පීඩාවට පත් කර තිබෙනවා. මේ සියල්ල ගෝලීය උද්දමනය තවත් උග්‍ර කර තිබෙනවා. මේ සියල්ලටම වඩා භයානක තත්ත්වය යන්නේ න්‍යෂ්ටික යුද්ධයක අවදානමයි. රුසියාව න්‍යෂ්ටිකාවි භාවිතා කිරීමේ හැකියාව ගැන වරින් වර අනතුරු අගොමින් සිටිනවා. යුද්ධයේ දරුණු වන විට සහ රුසියාවට පරාජයක් අත්වන බවක් පෙනෙන විට එවැනි අවදානමක් ඉහළ යා හැකි බව ජාත්‍යන්තර විශ්ලේෂකින් පෙන්වා දෙනවා. මේ යුද්ධයේ තෙවැනි ලෝක යුද්ධයකට මඟ පෑදිය හැකි ප්‍රධානතම භූ දේශපාලනික උත්ප්‍රේරකයක් බවට පත්විය හැකියි. නේටෝ ඍජුවම යුද්ධයට සම්බන්ධ වුවහොත්, නැතහොත් රුසියාවට එරෙහිව යුරෝපීය හෝ වෙනත් බලවතුන් ඍජු හමුදා ක්‍රියාමාර්ග ගන්නේ නම් මේ කලාපීය ගැටුම ශනිකව ගෝලීය යුද්ධයක් බවට පත්වීමේ ඉහළ අවදානමක් තියෙනවා. මේ වන විටත් යුක්‍රේන යුද්ධය ගෝලීය වශයෙන් බොහෝ රටවල් පාර්ශවකරුවන් කරගෙන අවසන්. යුරෝපයේ ගිනි පුපුර ඇවිලෙද්දී මැද පෙරදිග තවත් ගිනි කන්දක් පුපුරා යමින් තිබෙනවා. ඒ තමයි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින දශක ගණනාවක් පැරණි, නමුත් නිරන්තරයෙන් අලුත් වන ගැටුම. මේ ගැටුම හුදෙක් භූමි ආරවුලක් පමණක් නොවේ. එහි ගැඹුරටම ආගමික, ඓතිහාසික සහ ජාතිකවාදී මූලයන් පවතිනවා.
පලස්තීන ජනතාවගේ ස්වන් නිර්ණ අයිතිය සහ රාජ්‍ය දෙකක විසඳුම් පිළිබඳ ගැටලුව මෙහි මූලිකයි. 1948 දී ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවීමෙන් පසු මේ කලාපීය යුද්ධ ගණනාවක් ඇති වුණා. ගාසා තීරය සහ බටහිර යුවර ඊශ්‍රායලයේ පාලනයට නතු වීමත් සමග පලස්තීනුවන් අතර දැඩි පිරිසකයක් වර්ධනය වුණා. ගාසා තීරයේ මානුෂීය අර්බුදයේ දිනෙන් දින උග්‍රවන අතර මේ ගැටුමට මැද පෙරදිග රටවල් වන ඉරානය, සිරියාව, ලෙබනනය, යේමනය වැනි රටවල්ද විවිධාකාරයෙන් මැදිහත් වෙමින් සිටිනවා. ඊශ්‍රායලයට ඇමරිකාවෙන් ලැබෙන නොසැලෙන සහයෝගයත් ඉරානයට රුසියාව සහ චීනය වැනි රටවල් සමග ඇති සම්බන්ධතාත් මේ ගැටුම තවත් සංකීර්ණ කරනවා. මේ ගැටුම තෙවැනි ලෝක යුද්ධයකට මඟ පෑදිය හැකි ප්‍රධාන හේතුවක් බවට පත්වන්නේ ඒ කලාපීය වශයෙන් ව්‍යාප්ත වූහොත්ය. විශේෂයෙන් ඉරානයේ සෘජුවම මේ යුද්ධයට මැදිහත් වුවහොත්, නැතහොත් ලෙබනනයේ හිස්බුල්ලා වැනි සංවිධාන මේ සමග ගැටුම උත්සන්න වුවහොත්, එය මැද පෙරදිග පමණක් නොව ගෝලීය බලවතුන්ද සෘජුවම ගැටුමකට ඇද දැමිය හැකියි. තෙල් සැපයුමට ඇතිවිය හැකි දැවැන්ත බලපෑමත් නිසා ගෝලීය ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකියි. එමෙන්ම ආගමික සහ දෘෂ්ටිවාදී ගැටුම් ලෝකයට ව්‍යාප්ත වීමේ අවදානමක්ද මෙහි පවතිනවා. මේ යුද්ධය දකුණු ආසියානු රටවලට පවා සෘජු බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක පවතිනවා. මැද පෙරදිග සහ යුරෝපයේ යුද්ධ ගිනිගොඩකට නැති වෙද්දී ආසියාවේ අපටත් න්‍යෂ්ටික යුද්ධයක අවධානය මුළුමනින්ම බැහැර කළ නොහැකි. ඒ දකුණු ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින සදාකාලික නොසන්සුන්කාරී තත්ත්වය. 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු දෙරට බෙදී යාමත් සමග ආරම්භ වූ කාශ්මීර ගැටලුව අදටත් විසඳී නැහැ. මේ ප්‍රදේශයේ දෙරටේම ප්‍රධාන ආරවල් ස්ථානයක් ලෙස පවතිනවා. ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම ප්‍රකාශිත න්‍යෂ්ටික බලවතුන් වීම නිසා ඔවුන් අතර ඇතිවන ඕනෑම ගැටුමක් ලෝකයටම තර්ජනයක් බවට පත්වනවා. ඔවුන් සතු පවතින න්‍යෂ්ටිකවි ප්‍රමාණය සහ ඒවා භාවිතා කිරීමේ හැකියාව ලෝකයටම තර්ජනයක්. මේ දෙරට අතර දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉතාමත් විදින සුළුයි. ඔවුන් අතර සන්නද්ධ ගැටුමක් උත්සන්න වුවහොත්, විශේෂම න්‍යෂ්ටිකවි භාවිතා කිරීමේ අවදානම් මතු වුවහොත්, ඒ කලාපීය වශයෙන් පමණක් නොව චීනය සහ ඇමරිකාව වැනි රටවල් මැදිහත් වීමේ අවදානමක් නිසා ගෝලීය වශයෙන්ද බලපෑම් ඇතිවිය හැකියි. දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වයට ඇතිවන මේ තර්ජනය ලෝක ආර්ථිකයට සහ ගෝලීය ආරක්ෂාවට සෘජුවම බලපානවා. මේ ගැටුම ඉතා ඉක්මනින් ලෝක යුද්ධයකට තුඩු දිය හැකි භයානක තත්ත්වයක පවතිනවා. මේ ලෝක යුද්ධ අවදානම් මැද මිනිසුන්ගේ සිත්වල අනාගතය පිළිබඳ බියක් හා කුතුහලයක් මතුවීම සාමාන්‍ය දෙයක්. ලෝකයේ විවිධ සංස්කෘතීන් තුළ අනාගතය පිළිබඳ අනාවැකි රාශියක් පවතිනවා. ප්‍රංශ ජාතික නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි එවැනි ඒවා. ඒවා දශක ගණනාවක් තිස්සේ මිනිසුන් අතර ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අනාගතයේ කුමක් වේදයි දැන ගැනීමට ඇති සහජ ආශාවයි. මේ අතර ශ්‍රී ලංකාවේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් කළ භයානක අනාවැකියක් ගැනත් පසුගිය කාලේ විශාල කතාබහක් ඇති වුණා. කොළඹ ටුඩේ YouTube නාලිකාවේ වීඩියෝකට අනුව සිරිපා අඩවියේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් 2030 වසර පිළිබඳ ඉතා භයානක අනාවැකියක් පවසා තිබෙනවා. එම අනාවැකියට අනුව 2030 වසරේදී දරුණු පිපිරීමක් සිදුවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කෝටි 700ක්, ඒ කියන්නේ මිලියන 700ක් පමණ මිනිසුන් මිය යන බවත් සඳහන් වෙනවා. මෙම අනාවැකි සිරිපා අඩවි හිමි නමක් විසින් අනාගතයේ දුටු බවට ප්‍රචාරණය වුණා. ඊළඟ 2024 වෙනවා ආයිමත් අවස්ථාවක් ලෝකල් ව්‍යසනයක් එක්තරා ප්‍රදේශයක් සුනාමියක් වෙන්න පුළුවන්, සුළඟක් වෙන්න පුළුවන් විශාල ව්‍යසනයක් අරගෙන කලාගෙන යයි 2024 පියවර ඇවිල්ලා 2030 උදා වෙන තුරු ජනතාවට පොදු කකා පොරකක රැස්කක ඉන්න කියන්න මුකවල් කටවල් පස්සපැත්තවල් බැඳගෙන ඉන්න කියන්න 2030 මේ පණිවිඩේ නැත්තම් වටහා ගන්න කියන ජනතාවට අත ලොස්සකට විලිබියත මේ ඇසේ පසලොස්සකට තව සමහරු එළිද. එවැනි අනාවැකි ලෝකයේ වර්තමාන යුද්ධමය තත්ත්වය සහ අවිනිශ්චිතතාවයන් සමග බැඳී මිනිසුන් තුළ දැඩි බියක් හා කුතුහලයක් ඇති කරවනවා. මේ අනාවැකි කොතරම් දුරට සත්‍යද යන්න තහවුරු කිරීමට අපහසු වුවත්
එවැනි අනාවැකි සමාජය තුළ විශාල කතාබහක් ඇති කරන්නේ ඇයි? ඒට ප්‍රධාන හේතුව වන්නේ මිනිසුන් අනාගතය පිළිබඳ දක්වන සහජ කුතුහලය සහ ලෝකයේ පවතින අවිනිශ්චිතතාවයන් තුළ පිහිටක් සොයාගැනීමට ඇති ආශාවයි. විද්‍යාත්මක හා තාර්කික දෘෂ්ටිකෝණයෙන් බලන විට මේවා බොහෝ විට ජනප්‍රවාද හෝ සමාජයේ පවතින සාමූහික ප්‍රියක් මතුවන දේවල් විය හැකියි. අනාගතය අනාවැකි කෙරෙහි විශ්වාසය තැබීමට පෙර අප සෑම විටම විචාරාත්මකව සිටිය යුතුයි. මිත්‍යාව හා යථාර්ථය වෙන්කර හඳුනා ගැනීමට සහ ලැබෙන ඕනෑම තොරතුරක් ගැඹුරින් විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍යයි. කෙසේ වෙතත් එවැනි අනාවැකි තුළින් ලෝකයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඇතිවන සාකච්ඡාව වැදගත්. අවසාන වශයෙන් යුක්රේනයේ ඊශ්‍රායල සහ ඉන්දියා පාකිස්තාන යුද්ධ වැනි ගැටුම් ලෝකයටම දවන්ත තර්ශනයක් බව පැහැදිලි. මේවා සෘජුවම තෙවැනි ලෝක යුද්ධයක් බවට පත් නොවුවත් ඒවායේ ආර්ථික සමාජීය සහ භූ දේශපාලනික බලපෑම් ඉතා විශාලයි. ගෝලීය බලවතුන්ගේ මෙදිහත්වීම් සහ න්‍යෂ්ටිකාවී භාවිතය අවදානම මේ තත්ත්වය තවත් බරපතල කරනවා. අනාගත අනාවැකි අපට භීතියක් ඇති කළ යුතු නැහැ. ඒ වෙනුවට මේ සිදුවීම් පිළිබඳ දැනුවත් වී සිටීම සහ ලෝකයේ සාමය හා ස්ථාවරත්වය පිළිබඳ අපට කළ හැකි දේෙන් සිතා බැලීම වැදගත්. ජාත්‍යන්තර සහයෝගීතාවය සහ රාජතාන්ත්‍රික විසඳුම් මේ මොහොතේ ලෝකයටම අත්‍යවශ්‍යයි. ඔබ මේ ගැන හිතන්නේ මොකක්ද? තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වෙයිද? නැත්නම් අපිට මේ ව්‍යසනය වළක්ව ගන්න පුළුවන්ද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ වැදගත් විශ්ලේෂණ වීඩියෝ බලන්න කිර TV අපව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලෝකෙ ගැන නිවැරදිව ගැඹුරින් දැනගන්න කිරණි TV සමග එකතු වන්න.